අද මම ඔබට තොරතුරුගෙන එන්නේ කොළඹ පිහිටි කාන් ඔරලෝසු කනුව පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ පිටපොටුවේ වෙළඳපොළ පිවිසුම ළඟ ඔරලෝසු කනුවක් දැකිය හැකි. එය කාන් ඔරලෝසු කනුව නමින් හඳුන්වයි. 20 වන සියවසේ මුල් කාලයේදී ෆ්‍රෑම්ජී බිග්හාජි කාන් පවුල විසින් මෙය ඉදිකර තිබෙනවා. ඔරලෝසු කනුවේ දැක්වෙන සටහනකින්ද මේ තොරතුර තහවුරු වෙනවා. ෆ්‍රෑම්ජී බිග්හාජි කාන් නම් පියාට කෘතගුණයක් වශයෙන් මෙම ඔරලෝසු කනුව හා දිය උල්පත ඔහුගේ පුතුන් විසින් 1923 වසරේ ජනවාරි මාස 4 වනදා මෙය ඉදිකර තිබෙනවා. නමුත් ජලමල වර්තමානයේ දක්නට නැහැ. මෙම කුළුණ මහල් 4කින් උස් වෙනවා. කාන් ඔරලෝසු කනුව කොළඹ ප්‍රධාන වීදියේ ආරම්භයේ වන අතර එය සර් බාරොන් ජයතිලක මාවත මල්වත්තපාර හා අබිදුල් කාදර් පාර සමග ඡේදනය වේ. ඉතින් මම අද ඔබට තොරතුරු ගෙනාවේ කොළඹ අගනගරී පිහිටි කාන් ඔරලෝසු කනුව පිළිබඳවයි. ඉතින් තවත් අලුත් වීඩියෝකින් හමු වනතුරු ඔබට සුබ සතියන්තයක්.